අපි හැමෝටම ජීවිතයේ එක එක ටාගට්ස් තියෙනවා. ඉතින් ඒ ටාගට්ස් වලට අපි යන විදිය වෙනස්. ඉතින් සංචාරය කරන සංචාරකීන්ට ජීවිතයේ තියෙන ලොකුම ටාගට් එක තමයි තමන් ඉන්න රටේ මේ ලෝකේ හැම අස්සක් මුල්ලක් නෑරම ගවේෂණය කරන්න. ඒ හැම අස්සක් මුල්ලක් නෑරම සුන්දරත්වය විදින්. කොටිම කිව්වොත් තමන් ඉන්න රටේ තමන් ඉන්න භූමියේ 4 කොර වටේ කරක් ගහන්න තමයි සංචාරකයින්ට තියෙන එකම ටාගට් එක. ඒකට පුදුම නොයිවසිල්ලක් තමයි සංචාරකින්ට තියෙන. ඉතිං සංචාරක කණ්ඩායමක් විදිහට ට්‍රවල් ඩ්‍රයිවර් අපිටත් තියෙන්නේ අන්නේ විදිහේ නොසන් සිදුණු ආශාවක්. ඉතින් ජීවිතයේ පුංචි මහරි නිවාඩුවක් හම්බුණාට පස්සේ ඒ නිවාඩුව අපි කරන්නේ කොහේ හරි ඇවිදින එක. ඉතින් සති දෙකක විතර දිග නිහඬියාවකින් පස්සේ මෙන්න මේ විදිහට මේ වීඩියෝ එක අරන් ඉන්න සිද්ධ වුණේ පහුගිය සති දෙකේදී අපි හම්බෙච්ච පුංචි නිවාඩුවෙන් චාරිකා කිහිපයක් ගියා. අපි ගියා අපේ දිස්ත්‍රික් වලට ආපහු පාරක්. ඊට පස්සේ අපි ආපහු නෝර්ත් වේල්ස් ගියා. ඉතින් ඒ ට්‍රිප් යන හින්දම මේ වීඩියෝ එඩිට් කරන ටාගට් එක පොඩ්ඩක් පස්සට දාගත්තා. ඉතින් ඔන්න එහෙනම් අද අරගෙන සති දෙකක දිග නිහඬියාවකින් පස්සේ අපේ සමර් ට්‍රිප් එක සවුත් වේල්ස් වලට අපි ගිහපු අපේ සමර් ට්‍රිප් එකේ 4 වෙනි දවස. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එක තමයි මේක. ඔයාලට මතක ඇති අපේ සමර් ට්‍රිප් එකේ අපි පළවෙනි සහ දෙවෙනි දවස මම තනි වීඩියෝ එකකින් අරගෙන ආවා. අපි පළවෙනි දවසේ කරේ ත්‍රී ක්ලිෆ් බේ හොලිඩේ පාක් එකට ගිහිල්ලා එතන කැම්පින් කරපු එක. ඊට පස්සේ දෙවෙනි දවසේ උදේම අපි ගියා මම්බල් ස්පියර් බලන්න. ඉතින් ට්‍රවල් ඩ්‍රයිවර් එක එකතු වෙලා ඉන්න ඔයා තාම මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මෙන්න මේ දැන් උඩ වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපේ සමර් ට්‍රිප් එකේ 3 වෙනි දවසට ඔන්න අපි ආවා. 3 වෙනි දවසේ අපි කරේ උදේ පාන්දරම ගියා ත්‍රී ක්ලිෆ් බේ බීච් එක බලන්න. ඊට පස්සේ හවස් වරුව අපි සුන්දර සවුත් වේල්ස් වල සුප්‍රසිද්ධ ෆෝ වොටර්ෆෝල් ට්‍රේල් එක බලන්න ගියා. ඉතින් ඒ වීඩියෝ එක බලපු නැති ඔයාට මෙන්න මේ උඩ වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්නත් පුළුවන්. ඉතින් එහෙමනම් වැඩි කතා බහක් නැතුව එහෙනම් යමු අද අපේ මේ සමර් ට්‍රිප් එකේ 4 වෙනි දවස ගැන අරගෙන එන කොටස. ඉතින් අපි අද යන්නේ තවත් එක ලස්සන බීච් එකක් බලන්න. ඒ තමයි ගවර්වල තියෙන සවුත් වේල්ස් වල ගවර්වල තියෙන රොසෙලි බේ එක සහ ඒ රොසෙලි බේ බීච් එක බලන්න තමයි අද අපි යන්නේ. ඉතින් හැමදාම කරන මතක් කිරීම අදත් ඔයාට කරනවා. ට්‍රවල් ඩ්‍රයිවර් එක අලුතෙන් එකතු වෙන ඔයාලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න අපේ සමර් ට්‍රිප් එකේ 3 වෙනි දවසේ රාත්‍රිය අපි ගත කරේ මෙන්න මේ හොටෙල් එකේ. ඉතින් මෙතන තමයි අපේ මේ තානායමේ තමයි අපේ 3 වෙනි දවසේ රෑ ගත වුණේ. ඉතින් මෙතන හරිම ලස්සනයි. එහා පැත්තෙන් අශ්වගාලක් තියෙනවා. ඊට ඉස්සරහෙන් මාලිගාවක් තිබ්බා. ඉතින් මෙන්න මෙතන නැවතිලා ඉඳලා තමයි අපි රොසෙලි බේ එකට යන්න පිටත් වුණේ. ඉතින් මේ තමයි රොසෙලි බේ එක. ඉතින් මෙතෙන්ට එන්න ඔයාට නැෂනල් ට්‍රස්ට් කාර් පාක් එකේ වාහනේ පාක් කරන්න වෙනවා. ඉතින් ස්වෙන්සි වල ඉඳලා මයිල්ස් 18ක වගේ දුරකින් තමයි මෙතන තියෙන්නේ. මෙතෙන්ට ආවට පස්සේ නම් හරිම ලස්සන view එකක් තමයි, ලස්සන පැනරොමික් view එකක් ඔයාට බලා ගන්න පුළුවන් රොසෙලි බේ එකට ඔයා ආවොත්. ඉතින් මෙතන කාර් පාක් එකේ කාර් එක පාක් කරලා දවසටම වෙන පවුම් 5ක ටිකට් එකක් අරගෙන බීච් එකට බැට්ස් බහින්න කියලා තමයි ඔයාට අපි ට්‍රවල් ඩ්‍රයිවර් විදිහට යෝජනා කරන්නේ. මොකද මෙතනට බැස්සට පස්සේ වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කලින්ම කිව්වේ මුළු දවසටම ටිකට් එක ගන්න පවුම් 5ක් තමයි වෙන්නේ. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාට ගොඩාක් දුර තැනිතලාවක් දිගේ ඇවිදගෙන යන්න පුළුවන්. ඒ ගිහිල්ලා ඊට පස්සේ මෙතන හයික් කරන්නත් ඔයාට පුළුවන්. පොඩි පොඩි කඳු ගැට තියෙනවා. ඊට පස්සේ සෑන්ඩ් වලින් පිරිච්ච තනිකර දිගු වෙරළක් ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් යමු රොසෙලි බේ එකේ සුන්දරත්වය විඳින්න. ඉතින් ඔන්න අපි ඔය විදිහට ඇවිල්ලා වාහනේ පාක් කරලා අර මං කිව්ව විදිහට දවසටම පවුම් 5ක් වෙන ටිකට් එක අපි ගත්තා. අරගෙන තමයි බීච් එකට ඔන්න විදිහට දැන් බහින්න හදන්නේ. ඔන්න බලන්නකෝ බහිනකොටම කවුද මේ හම්බෙන්නේ කියලා. මේ ඇවිල්ලා වෙල්ෂ් වල
wild ponies. ඉතින් මෙයාලා මේ wild poniesලා කිව්වට මෙයාලව සමහර සොසයිටිස් වලින් මෙයාලව වෙන වෙනම නෝටිස් කරලා රෙකෝඩ් කරලා තමයි තියෙන්නේ. ඉතින් මෙයාලා හරිම ෆ්‍රෙන්ඩ්ලි වගේ පෙනුනට සමහර වෙලාවට ඇග්‍රෙසිව් වෙන්නත් පුළුවන්. මොකද මේකෙන් හැමතැනම නෝටිස් කරලා තියෙනවා මෙයාලා ළඟට යන්න නම් එපා කියලා. ඒ කියන්නේ ඉතින් සමහර වෙලාවට මෙයාලගෙන් කරදර වෙන්නත් පුළුවන්. ඒ නිසා කෝකට පරිස්සමින් යන එක තමයි හොඳ. හැබැයි ඉතින් අපිට නම් කරදරයක් කරේ නෑ. එයාලගේ පාඩුවේ එයාලත් මේ පරිසරයේ විඳින ගමන්ද මන්ද හිටියේ. ඔන්න ඉතින් එයාලවත් පහු කරගෙන අපි දිගටම රොසෙලි බේ එකේ මං අර කිව්වේ ලොකු තැනිතලාවක් දිගේ ඔයාට සෑහෙන දුරක් ඇවිදගෙන යන්න තියෙනවා කියලා. ඉතින් අපි මේ ලස්සන වීව් එකත් එක්ක අතරමං වෙලා ඒක දිගේ දිගටම ඇවිදගෙන ගියා. ඉතින් බලන්නකො මෙතන ලස්සන ඔයාට අර ඈතින් පේනව නේද? ඒ ඈතින් පේන්නේ වෝම්ස් හෙඩ් එක. ඉතින් අන්න එතෙන්ටත් ඇවිදගෙන යන්න පුළුවන්. එතෙන්ට ඇවිදගෙන යන්න නම් ඔයා හරිම සැලකිලිමත් වෙන්න ඕනි ටයිඩ්ස් ටයිම් එක. නැත්නම් වඩදිය සහ බාදිය ගැන. ඉතින් මෙතන මේ වෝම්ස් හෙඩ් වලට යන්න පැය 5ක විතර ටයිම් වින්ඩෝ එකක් තමයි තියෙන්නේ. මොකද පැය 2කමාරක් විතර ඒක දිගේ එක පැත්තකට පැය 2කමාරක් විතර ඇවිදගෙන යන්න තියෙනවා. ඉතින් හරිම වෙලාවට මෙතෙන්ට ආවොත් විතරයි ඔයාට මේ වෝම්ස් හෙඩ් එකට යන්න පුළුවන්. අපි මෙතෙන්ට එන වෙලාව වෙනකොටත් මෙතන නෝටිස් කරලා තිබ්බේ too late කියලා. ඒ කියන්නේ අපිට මෙතනින් වෝම්ස් හෙඩ් වලට දැන් ඇවිදගෙන යන්න බෑ. මොකද අපි එතෙන්ට එන වෙලාව වෙනකොට වඩදිය පටන් අරගෙන තිබ්බේ. ඉතින් ඒ නිසා අපිට එතෙන්ට නම් යන්න බැරි වුණා. හැබැයි ඉතින් අපි ඈත ඉඳලා ඒකේ සුන්දරත්වය විඳගත්තා. ඉතින් අපිට හිතිච්ච දේ තමයි ආයෙත් දවසක මෙතෙන්ට එන්න වෙනවා වෝම්ස් හෙඩ් වලට ඇවිදගෙන යන්න. මොකද එළියේ ඉඳලා දුර ඉඳලා එතන බලද්දි මෙච්චර ලස්සන නම් ළඟට ගියාට පස්සේ කොච්චර සුන්දරත්වයක් ඇතිද කියලා ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මුහුදේ වඩදිය අපිට සරදම් කරලා එතෙන්ට යන්න දෙන්න බෑ කියලා කිව්වත් අපි ඉතින් අපිට යන්න පුළුවන් උපරිම තැනට යනකම් යන්න තීරණය කරලා ඔන්න ඉතින් පහලට බහින්න ගත්තා. ඉතින් මෙන්න මේ පාර දිගේ ගිහිලා තමයි අර පේන වෝම්ස් හෙඩ් වලට යන්න ඕනි. ඉතින් අවාසනාවකට අද එතෙන්ට අපිට යන්න බෑ. ඔව් එන්නද? අපි මොකද ගන්න වතුර පිරන ඉන්නෝ? මොකද? අපි ඒක බලන්න දැහැනලා ඉන්නේ ඊට වැඩිය ඉතින් මේ රොසලි බේ එකට ආවට පස්සේ එනකොටම දැක්ක හරි ලස්සන තැනක්. ඒ තමයි මේ මෙතන බේ එකේ පහලට වෙන්න තනි ගෙයක් හදලා තියෙනවා. ඉතින් එතෙන්ට බහින්න කියලා හිතාගෙන මෙන්න මේ විදිහට පහලට බැස්සා. පහලට බැහැලා ඒගේ කිට්ටුවටම යද්දී එතන නෝටිස් එකක් ගහලා තිබ්බා ඇතුල් වීම තහනම් ඒක පෞද්ගලික දේපලක් කියලා. ඉතින් ඒ නිසා කනගාටු වුණත් ඒ ගෙදර පේන මානෙට නම් යන්න උනේ නැහැ. ඉතින් හැබැයි එතන අපි එතනට යන වෙලාවෙ නම් එතන කිහිප දෙනෙක් හිටියා. මං හිතන්නේ වැටෙන් පැනලා ගියායද දන්නෙත් නැහැ. නමුත් ඉතින් මොකටද නිකන් අවදානමක් ගන්න කියලා හිතලා අහපව හැරිලා එතනින් එන්න ආවා. ඉතින් මේ සම්පූර්ණ වටේ ගහලා ඉවරනකොට මං හිතන්නේ අපි දවල් කෑමට ලං වෙලා තිබ්බේ.
ඉතින් ඒ නිසා එතනින් ඊට පස්සේ අපි දවල්ට පොඩි ආහාරයක් අරගෙන අපි කලින් දවසේ අර මං ඔයාලට කිව්වේ සවුත් වේල්ස් වල ක්ලාසික් කිචන් කියලා රෙස්ටොරන්ට් එකක් හම්බුණා කියලා. ඉතින් ඒකෙන් අපි රෝල්ස් ගත්තා උදේට කන්න කියලා. නමුත් උදේට ඒවා කන්න උනේ නෑ. ඉතින් ඒ නිසා දැන් මේ කෙටි ආහාර වේලක් විදිහට දවල්ට ඒක කාලා ඉවර වෙලා අපි තීරණය කරා රොසලි බේ එකේ බීච් එකට වහිනවා කියලා. ඉතින් දැන් මේ යන්නේ රොසලිබේ බීච් එකට බහින්න. ඉතින් බලන්නකො කොච්චර ලස්සන පාරකද යන්න තියෙන්නේ කියලා. කොළ පාටට පිරිච්ච කන්ද පාමුල තියෙන නිල් පාටින් දිලිසෙන සුන්දර මුහුදක්. ඉතින් මේක තමයි ගවවල තියෙන රොසලිබේ බීච් එක කියලා කියන්නේ. ඉතින් මං ඔයාලට කලින් ඉදරම කිව්වේ මෙතෙන්ට ආවට පස්සේ වෙලාව යනවා තේරෙන්නේ නැහැ. මොකද මේ තියෙන view එකත් එක්ක දැක්කට පස්සේ ඔයා ඇත්තටම සංචාරය කරන්න කැමති කෙනෙක් නම්, ඔයා ඇත්තටම පරිසරයේ සුන්දරත්වය විඳින්න කැමති කෙනෙක් නම් වෙලාව කියන එක ඔයාට යනවා තේරෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ට එනකොට හොඳ සූදානමෙන් එන්න. මුළු දවසම මෙතෙන්ට වෙලා නිදහසේ ඔයාට ඉන්න පුළුවන් කාටවත් කරදරයක් නැතුව. මොකද ඒ තරම් විඳින්න දේවල් මේ පරිසරයේ එකතු වෙලා තියෙනවා. ඉතින් බලන්නකො මේ ගේට් එක අරගෙන මේ බීච් එකට යන පාරට ඇතුල් වෙනකොට හිතෙන්නේ හරියට නිකන් අපි පාරාදීසයකට යන පාරකට ඇතුල් වුණා වගේ කියලා. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ඉතින් එතනින් පහලට බැහැලා මෙන්න මේ රත්තරම් පාටට පේන වැලි තීරයේ දිගේ ඔයාට තවත් ගොඩාක් දුර මේ බීච් එකේ ඇවිදින්න පුළුවන්. ඉතින් මේ බීච් එකට බහින ඔයාට විශේෂයෙන්ම සර්ෆ් කරන්න, ඩයිව් කරන්න, ඒ වගේම ස්විම් කරන්න, මේ ඕනි දෙයක් කරන්න අවස්ථාව තියෙනවා. මොකද ආරක්ෂිතයි කියලා තමයි තිබ්බේ. ඉතින් අපි මෙතනට මේ බීච් එකට බහින වෙලාව වෙනකොටත් මෙතන ගොඩක් අය සර්ෆ් කරා, ඩයිව් කරා, ඒ වගේම ස්විම් කරා. ඉතින් ඒ නිසා අපිට හිතුණා මෙතන ආරක්ෂිතයි කියලා. නමුත් ඉතින් අපි මෙතනට ඒ අදාළ වැඩවලට සූදානම් වෙලා ගියේ නැති නිසා සහ අපිට ඉතින් අහපව් සෑහෙන දුරක් නොටින්හම් වලට එන්නත් තියෙනවනේ. ඉතින් මේ දවසේ හවස් යාමේ ගෙවෙන්නේ පැය 4ක විතර ආයි ඩ්‍රයිව් එකක් නොටින්හම් වලට තියෙන හින්දා ඉතින් අපි ස්විම් කරන්න නම් ගියේ නෑ. අපි ඉතින් මෙතන සුන්දරත්වයේ විඳලා අහපව් එන්න ආවා. ඉතින් ඔයා හොයන්නේ සමයකට මුළු ෆැමිලි එකත් එක්කම ගිහිල්ලා නිස්කලංකව නිදහසේ ඉන්න පුළුවන් බීච් එකක් නම් රොසලිබේ බීච් කියලා කියන්නේ, ගවවල රොසලිබේ බීච් කියලා කියන්නේ ඒකට සුපිරිම පොට් එකක්. ඉතින් ස්වෙන්සි වල ඉඳලා මයිල් 18ක් වගේ දුරකින් තියෙන මේ තැනට ඔයාට බොහොම පහසුවෙන් වාහනින්ම ළඟා වෙන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඔයාට කැමති විදිහට නිදහසේ මෙතන ඔයාගේ නිවාඩුව ගත කරන්න පුළුවන්. සම හොලිඩේ එක මෙතන සුපීරියටම විදින්න පුළුවන් තැනක් තමයි මේ රොසලිබේ බීච් කියලා කියන්නේ. ඉතින් අමතක නොකර ඔයා සවුත් වේල්ස් යනවා නම් අමතක නොකරම ඔයාගේ ට්‍රැවල් ලිස්ට් එකට ඔයාගේ එකතු කරගන්න ඕනි තැනක් තමයි මේ ලොකේෂන් එකක් තමයි රොසලිබේ බීච් කියලා කියන්නේ. ඉතින් මම කිව්වනේ අපි ආයෙත් දවසක මේ රොසලිබේ බීච් එකට යන්න ඕනේ. මොකද අපිට අර පේන වෝම් සෙඩ් එකට යන්න බැරි වුණා. ඉතින් එතෙන්ට යන්න අනිවාර්යයෙන්ම ආයෙත් දවසක රොසලිබේ බීච් එකට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් එතනටත් අපි කවදා හරි ගියොත් එතනත් මේ විදිහට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඒ වගේම තමයි මම ඔයාලට මේ වීඩියෝ එක පටන් ගනිද්දිම කිව්වනේ මේ සති දෙකේ ගියා පීත් දිස්ත්‍රික් වලට. ඒ වගේම ආයෙත් නෝර්ත් වේල්ස් ගියා. අපි දැන් මේ ඉන්නේ සවුත් වේල්ස් වලනේ. ආයෙත් අපි නෝර්ත් වේල්ස් වලටත් ගියා. ඉතින් ඒ වීඩියෝස් උත් අරගෙන ළඟදිම දවසක ආයෙත් ඔයාව හම්බ වෙන්න ට්‍රැවල් ඩයරි අපි එන්නම්. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා මතක් කරනවා. ට්‍රැවල් ඩයරි අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද එහෙම වුණොත් මේ වීඩියෝස් අපි දාපු සැනින් බලා ගන්න ඔයාට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් එහෙමනම් දිගටම ට්‍රැවල් ඩයරි අපිත් එක්ක රැඳිලා ඉන්න කියන ආදරණීය ආරාධනාවත් ඔයාට කරන ගමන්
අපි එහෙමනම් ළඟදිම දවසක ආයෙත් හම්බෙමු. අපි ට්‍රැවල් ඩයරි